හෙලෝ කට්ටිය ඉතින් කොහොමද ඔයාලා ඔක්කොටම ඔන්න ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද FL Studio එක ඇතුලේ audio recording එකක් කරගන්න කියලා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි අපි දැන් බලන්න යන්නේ කොහොමද FL Studio එක ඇතුලේ recording එකක් කරගන්න කියලා. ඉතින් recording එකක් කරන විදිය හරිම සරලව ඔයාලට කරන්න තියෙන මෙන්න මේ විදිහට his channel එකක් select කරලා ඊට පස්සේ මෙන්න මෙතන උඩට ගිහලා ඔයාලට පුළුවන් ඔයාලගේ input එක select කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන signal එකක් එන්න පටන් ගන්නවා. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන උඩ තියෙන රතු පාට පොඩි බටන් එකක්. ඉතින් ඒක ක්ලික් කරලා පස්සේ ඔයාලට record enable කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට record enable කරලා ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මෙහෙම space bar එක ඔබන එක. ඉතින් එතකොට ඔයාලට පේනවා check 1 2 1. ඉතින් ඔයාලට පේනවා මෙන්න මෙතන දැන් audio එකක් record වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි audio record කරන්නේ. ඉතින් අද වීඩියෝ එක ඔච්චරයි. ජය වේවා. නෑ වීඩියෝ එක ඉවර නෑ. වීඩියෝ එක තාම පටන් ගත්තවත් නෑ හරියට. ඉතින් ඒ විදිහට තමයි රෙකෝඩින් එකක් කරන්න. ඉතින් ඊට වඩා දෙයක් රෙකෝඩින් ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් අපි දැන් හරියටම වීඩියෝ එක පටන් ගමු. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මම FL Studio එකේ රෙකෝඩින් එකක් කරන්න කියලා. ඉතින් මේක වෙන කෙනෙක් කරන විදිය වෙනස් වෙන්න ඇති. ඉතින් මම අද කියලා දෙන්නේ මගේ ස්ටෙප්ස් ටික. ඉතින් මම රෙකෝඩින් එකක් කරන්න ගියාට පස්සේ ඔක්කොටම කලින් කරන්නේ මගේ channels ටික හරියට හදාගන්න එක. ඉතින් මම metronome channel එකක් හදා ගන්නවා. ඒ වගේම input channel එකක් හදා ගන්නවා. ඉතින් මම ඒ ටික හදන විදිය ඔයාලට පෙන්නන්නම්. ඉතින් මම ඉස්සෙල්ලාම කරන්නේ metronome channel එක හදා ගන්න එක. ඉතින් මේ විදිහට channel එකක් select කරලා ඔයාලට පුළුවන් right click කරලා rename and color කියන එකට යන්න. ඉතින් මම මේක metro කියලා මේ විදිහට rename කරලා color එකක් දාලා accept කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක මෙතන වෙනස් වෙනවා. ඉතින් අනිත් එක තමයි මම හදාගන්න input channel එක. ඉතින් ඒකත් ඒ විදිහටම කරලා ඉතින් ඔන්න ඔය දෙක තමයි මගේ main channels දෙක වෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ channel එක මගේ left එක පැත්තට dock කරගන්න එක. ඉතින් ඔය dock කතාව ඔයාලා දන්නවා ඇති අහලා ඇති. ඉතින් ඔයාලා දන්නේ නැති කෙනෙක් ඉන්නා නම් ඔයාලට පේනවා මෙහෙම dock කරාට පස්සේ ඔයාලට අනිත් channels ටිකෙන් separate කරගන්න පුළුවන් ඒ channels දෙක විතරයි. එතකොට ඒ දෙක ඔයාලට මේවත් එක clash වෙන්නේ නැහැ. ඔයාලට මේ channel set එක එහෙට මෙහෙට කරන්න පුළුවන්. එතකොට මේ dock කරපු channels ටික ඒ විදිහටම තියෙනවා. ඉතින් ඒක තමයි එකෙන් වෙන්නේ. ඉතින් channels දෙක හදාගත්තට පස්සේ මම ඊළඟට කරන්නේ මගේ audio settings ටික double check කරගන්න එක. ඉතින් මෙන්න මෙතන ඔයාලා බලන්න options වලට ගිහිල්ලා audio settings වලට ගියාට පස්සේ මෙන්න මෙතන input and output කියන section එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන උඩම තියෙන device කියන එක කියන්නේ ඔයාලගේ audio driver එක select කරන තැන. ඉතින් ඔයාලා ගාව audio interface එකක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා එයාලගේ website එකට ගිහිල්ලා එයාලගේ audio drive එක download කරගන්න. මොකද එයාලගේ USB ISO drive එක තියෙන්න ඕන හරි recording එකක් ගන්න. ඉතින් ඔයාලා ගාව දැන් මම මොකක් හරි sound card එකක් තියෙනවා නම් ඔයාලා ඒක plug කරලා drivers install කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ ASIO drive එක පෙන්වනවා. ඉතින් මගේ ගාව තියෙන Focusrite sound card එකක් හින්දා ඔයාලට පේනවා ඇති Focusrite USB ASIO එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක තමයි select කරගන්න ඕනේ. ඉතින් ඔයාලා ගාව sound card එකක් නැත්නම් ඔයාලා පාවිච්චි කරන්න ඔයාලගේ laptop එකේ හරි desktop එකේ හරි තියෙන inbuilt microphone input එක නම් ඔයාලට මෙන්න මෙතන තියෙන FL Studio ASIO කියන එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ FL Studio ASIO කියන්නේ FL Studio එක install කරද්දී ඔයාලා දෙන default ASIO drive එක. ඉතින් ඔයාලා ගාව device එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේක පාවිච්චි කරලා ඔයාලගේ PC එකේ තියෙන direct input එක පාවිච්චි කරලා recording එකක් කරගන්න. ඉතින් ඒකත් මතක තියාගන්න. මොකද මේ direct sound devices කියන එකෙන් ඔයාලට recording එකක් කරන්න බෑ. මොකද ඒකෙන් කරන්න පුළුවන් එකම දේ ඔයාලට sound output එකක් ගන්න එක විතරයි. ඉතින් මෙන්න මේ ASIO devices වලින් තමයි ඔයාලට recording එකක් කරන්න පුළුවන් option එක හම්බෙන්නේ. ඉතින් මම මෙතන මගේ Focusrite USB ASIO කියන එක select කරලා වැඩේ පටන් ගන්නවා. ඉතින් audio settings වල ඔයාලා ඊළඟට බලන්න ඕන දේ තමයි මේ buffer length කියන එක. buffer length කියන එක සෑහෙන වැදගත් ඔයාලා audio recording එකක් කරනකොට. ඉතින් මේ buffer length කියන්නේ සරලවම ඔයාලගේ audio interface එකෙන් ඔයාලගේ analog signal එක අරගෙන ඒක digital signal එකක් විදිහට process කරලා PC එක ඇතුළට එවන්න ගන්න කාලයට තමයි මේ buffer length එක කියලා කියන්නේ. ඉතින් මේක වැඩි වෙන්න ඔයාලගේ playback latency එක වැඩි වෙනවා. ඉතින් playback latency එක කියන්නේ ඔයාලා මේ mic එකට මොකක් හරි දෙයක් කිව්වට පස්සේ ඔයාලගේ headphones වලට ඒක direct monitor වෙන්න ගතවන කාලය කියන්නේ ඔයාලා මේ mic එකෙන් දෙයක් කියනකොට ඔයාලට ඒක ටිකක් පරක් වෙලා වගේ නම් ඇහෙන්නේ ඔයාලගේ buffer length එක වැඩි. ඉතින් recording එකක් කරනකොට buffer length එක පුළුවන් තරම් අඩු අගයක තියාගන්න සැලකිලිමත් වෙන්න. සාමාන්‍යයෙන් 128න් උඩ වගේ අගයක කියන්නේ 128ට කලින් තියෙන අගයකට ඔයාලා දාගන්න. ඉතින් ඔයාලා මේකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ dialog box එකක් open වෙනවා. ඒකේ මෙන්න මේ buffer size කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේක අඩු කරගන්න. ඉතින් මම 128න් අඩු කිව්වේ මෙන්න මේ 96 64 හෝ 16 වගේ අගයකට දාගන්න.
දාගන්න. හැබැයි ඒක දානකොට ඔයාලා ඊළඟට බලන්න ඕන දේ තමයි ඔයාලගේ PC එකට low buffer lens handle කරන්න පුළුවන්ද කියන එක. ඉතින් ඔයාලගේ PC එකේ ටිකක් හොඳ performance තියෙනවා නම් ඔයාලට සාමාන්‍යයෙන් මේ 16 වගේ දාලා වැඩ කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අපි audio recording එකක් කරන්න අලුත් project එකක් හදාගන්න හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්න. මොකද ලොකු plugins ඒ වගේම ලොකු stems ප්‍රමාණයක් එක නැති හින්දා ඉතින් ඒ වගේ stems ගොඩක් එක්ක වැඩ කරනකොට අනිවාර්යයෙන්ම ටිකක් ලොකු buffer size එකට යන්න වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට audio settings ටික හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ input එක select කරන්න. ඉතින් මෙන්න මේ input කියන channel එක select කරලා ඔයාලට මෙන්න මෙතන උඩට ගිහිල්ලා පුළුවන් input එක select කරන්න. ඉතින් මෙන්න මෙතනින් ඔයාලට පෙන්නන නැති input 1 and 2 කියලා දෙකක් තියෙනවා. ඉතින් මගේ sound card එක මෙහෙම දෙකක් පෙන්වන්න හේතුව තමයි මගේ inputs දෙකයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ sound card එකේ input හතරක් තියෙනවා නම් ඔයාලට මෙතන input හතරක් බලා ගන්න පුළුවන්. ඉතින් මගේ mic එක මම connect කරලා තියෙන input 1 එකට sound card එක. ඉතින් මම ඒක මෙන්න මෙහෙම select කරලා මෙන්න මේ එන dialog box එක ඔයාලට පස්සේ settings වලින් හදා ගන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේකට don't ask this in future කියන එක select කරලා yes දෙන්න. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනට මම කතා කරන සිග්නල් එක එන්න පටන් ගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ මෙන්න මේ එන සිග්නල් එක මාස්ටර් channel එකට send කරාට පස්සේ ලොකු latency එකක් එනවා. ඉතින් එන්නේ ඒක තමයි playback latency එක කියන්නේ. මොකද මම මේකේ 1024 තමයි දාගෙන ඉන්නේ. මොකද මම screen record එකත් run කරන ගමන් තමයි FL Studio එක run කරන්නේ. ඒක නිසා මට ගොඩක් low ගේකට යන්න බෑ. ඉතින් ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ නැත්ත වෙන අවුලන්නේ. ඉතින් input එකේ විදිහට select කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ metronome channel එක හදාගන්න. ඉතින් මේ metronome වලට වෙනම channel එකක් හදන්න හේතුව තමයි FL Studio එකේ ඇතුළේ එන metronome එකේ gain එක ඔයාලට හදන්න විදිහක් නැහැ. ඉතින් ඔයාලට පේනවා මෙන්න මේකෙන් තමයි metronome එක on off කරන්නේ. ඒකට right click කරලවත් ඔයාලට gain එක හදන්න තැනක් නැහැ. ඉතින් මේකේ ඔයාලගේ metronome tone එක වෙනස් කරගන්න පුළුවන්. ඒ අරින්න වෙන කිසිම setting එකක් ඔයාලට හම්බෙන්නේ නැහැ. ඉතින් එන්න ඒ හේතුව හින්දා තමයි metronome channel එකක් select කරලා gain එක හදාගන්න පුළුවන් විදිහට ඒක හදාගන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒකට ඔයාලට කරන් තියෙන්නේ මේ විදිහට options වලට ගිහිල්ලා audio settings වලට ගිහිල්ලා මෙන්න මෙතන mixer කියන තැන ඔයාලට metronome track කියන එක බලා ගන්න පුළුවන්. ඉතින් මම ඒක මෙන්න මේ විදිහට එකට send කරගෙන තියෙනවා. ඉතින් දැන් මේක එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා මේක වෙන channel එකක් select කරගත්තා නම් මෙන්න මෙතන channel number එක බලලා ඒක මෙන්න මෙතනට දාගන්න. එතකොට ඔයාලට පේනදී දැන් metronome එක මෙන්න මේකට send වෙලා තියෙනවා. ඉතින් මට පුළුවන් මේ විදිහට metronome එකේ gain එක අඩු වැඩි කරගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් තිබ්බනම් metronome එකේ ශබ්ද වැඩි කියන එක ඔන්න දැන් මම මේ ප්‍රශ්නෙට විසඳුම ඔයාලට දුන්නා. ඉතින් දැන් ඔයාලට පුළුවන් ඔයාලගේ audio recording එක පටන් ගන්න. ඉතින් අනිවාර්යෙන් ඔයාලා recording එක පටන් ගන්න කලින් මෙන්න මෙතන record arm button එක arm වෙලාද කියලා බලන්න. මේක මෙහෙම රතු පාට වෙලා තියෙනවා කියන්නේ ඔයාලගේ මේ channel එක තමයි record වෙන්නේ. ඉතින් ඔයාලට multiple channels එකපාර record කරන්න ඕන නම් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය channels ටික select කරලා මෙන්න මේ හැම channel එකකම මෙන්න මේ යට තියෙන record arm button එක click කරන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ විදිහට multiple channels කීපයක් එකපාර record කරන්න. ඉතින් ඔයාලට guitar එකකුයි voice එකකුයි එකපාර record කරන්න ඕන නම් ඒ channels දෙකම select කරලා මෙන්න මේ record arm කරාට පස්සේ ඔයාලට පුළුවන් channels දෙකම එකපාර record කරගන්න. ඉතින් දැන් record arm කරලා තියෙන්නේ අපිට පුළුවන් keyboard එකේ R අකුර press කරලා මෙන්න මෙතන record එක enable කරගන්න. ඉතින් ඊට පස්සේ space bar එක ගැහුවට පස්සේ ඔයාලට පේනවා countdown එකක් යනවා. countdown එකෙන් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට recording එක කරගන්න. check. ඉතින් ඔයාලට පේනද දැන් playlist එකට මගේ මෙන්න මේ voice එක record වෙලා තියෙනවා. ඉතින් අපි අහලා බලමු. countdown එකක් යනවා. countdown එකෙන් පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට recording. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලව recording එකක් කරගන්නේ. ඉතින් FL Studio එකේ record කරන්න ගියාට පස්සේ ඔයාලට හම්බෙන ඊළඟ දේ තමයි මෙන්න මේ recording modes කියන දේ. ඉතින් ඔයාලට මෙන්න මේ ටික ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙලා ඔයාලගේ recording එක ලේසි කරගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු පළවෙනියට තියෙන මොකද්ද කියලා. ඉතින් external input only කියන එක තමයි පළවෙනියටම select වෙලා තියෙන්නේ. ඉතින් external input only කියන එක දැම්මට පස්සේ ඔයාලට සම්පූර්ණයෙන්ම මෙන්න මේ channel එකේ තියෙන හැම setting එකක්ම bypass වෙලා තමයි record වෙන්නේ. ඒ කියන්නේ කෙලිම එන input එක ඒ විදිහටම record වෙනවා. එතකොට මේ ෆේඩ් එකෙන් මෙහෙම සද්ද අඩු කරලා තිබ්බත් ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රෙකෝඩින් එක වෙනවා. ඉතින් අපි බලමු මේ විදිහට සද්ද අඩු කරලා ආර එක ඔබලා check. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතනින් අඩු කරලා තිබ්බත් ඔයාලට රෙකෝඩින් එක කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි සරලම external input එකෙන් වෙන්නේ. ඉතින් මේ දෙවෙනියට තියෙන mode එක select කරොත් එහෙම ඔයාලට පුළුවන් ඔයාලගේ මේ main input channel එකට ඔයාලා වෙන channel එකකින් මොකක් හරි send එකක් යවලා තියෙනවා නම් ඉතින් ඔයාලා දන්නවා FL Studio එකේ send යවන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට send එකක් යවලා තියෙනවා නම් ඒ send එකත් එක්ක මේ input එක record වෙනවා. ඉතින් අපි මේ metronome කියන එකේ send එකක් මේකට එමු. ඉතින් route to this track කියන එක දාලා අපි නා record කරලා බලමු මොකද වෙන්නේ කියලා. check. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේක ඇතුළට metronome එකත් record වෙනවා. ඉතින් මම metronome channel එක මෙන්න මේ විදිහට mute කරගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ send එක හදා ගන්න වෙනවා. check.
ඉතින් ඔයාලට පේනවා ඇති මම මෙන්න මෙතන මෙට්‍රොනෝම් එක ඔෆ් කරලා තිබ්බත් මෙන්න මේ රෙකෝඩින් එක ඇතුළට මෙට්‍රොනෝම් එක රෙකෝඩ් වෙලා තියෙනවා. ඉතින් එන්න ඒක තමයි සරලවම මෙන්න මේ සෙකන්ඩ් ඔප්ෂන් එකෙන් වෙන්නේ. ඉතින් මේ තුන්වෙනි ඔප්ෂන් එක සිලෙක්ට් කරලා තිබ්බොත් එහෙම ඔයාලට පේනවා ඇති පෝස්ට් ඉෆෙක්ට්ස් කියලා තමයි ඒක බලා ගන්න තියෙන්නේ. ඉතින් ඒක ක්ලික් කරොත් එහෙම ඔයාලට පේනවා ඇති වෙන්න මෙතන ඔයාලට ඉෆෙක්ට් ස්ලොට්ස් 10ක් දීලා තියෙනවා. ඉතින් එන්න ඉෆෙක්ට් එකක් මොකක් හරි ඔයාලා මේ ඔඩියෝ රෙකෝඩින් එක ඇතුළට දාලා තියෙනවා නම් ඔයාලට ඒකත් එක්කම මේක රෙකෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනට නිකමට දාන්නවා මෙන්න මේ විදිහට ඩිලේ එකක්. ඉතින් මේ විදිහට ඩිලේ එකක් දාලා අපි බලමු. ඒකත් එක්කම තමයි එතකොට රෙකෝඩ් වෙන්නේ. ඉතින් අපි රෙකෝඩ් කරමු මෙන්න මේක. චෙක් 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 ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ මම දාපු ඩිලේ එකත් එක්කම තමයි මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් මම මෙතන ඩිලේ එක ඩිසේබල් කරලා තියෙන්නේ. ඒ වුණාට මේ රෙකෝඩින් එක ඇතුළේ දැන් අපිට ඩිලේ එක රෙකෝඩ් වෙලා තියෙන හින්දා ඒ ඩිලේ එක ඇහෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් මොන හරි ඉෆෙක්ට් එකක් කම්ප්‍රෙස් එකක් වෙන්න පුළුවන්, රිවර්බ් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් දාලා ඔයාලා රෙකෝඩින් එක කරගන්න. ඉතින් මේ ඊළඟ ඔප්ෂන් එක ඔයාලා සිලෙක්ට් කරොත් එහෙනම් පෝස්ට් EQ කියන එක ඔයාලට පේනවා ඇති මේ මික්ස් එකේ මෙතන අපිට පොඩි EQ එකක් දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ EQ එකෙන් පස්සේ තමයි රෙකෝඩ් වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මෙතනින් ලෝ කට් එකක් දාලා තිබ්බොත් එහෙනම් මෙන්න මේ විදිහට ඔයාලගේ රෙකෝඩින් එක රෙකෝඩ් වෙන්නේ ලෝ කට් වෙලා. ඉතින් ඒක තමයි සරලවම පෝස්ට් EQ කියන්නේ. ඔයාලට ඒක කරලා බලන්න පුළුවන්. ඉතින් ඊළඟ ඔප්ෂන් එක තමයි මේ පෝස්ට් ලෙවල් ඇන්ඩ් පෑනින් කියන්නේ. ඉතින් ඒක සිලෙක්ට් කරලා තිබ්බොත් එහෙනම් ඔයාලට පුළුවන් මෙන්න මේ පෑන් නොබ් එකනේ මේ ෆේඩ් එකනේ පස්සේ රෙකෝඩින් එක කරගන්න. ඒ කියන්නේ ඔයාලා මේක ලෙෆ්ට් වලට හරි රයිට් වලට හරි පෑන් කරලා තිබ්බොත් සහ මේකේ ගේන් එක අඩු කරලා තිබ්බොත් ඒ ටික ඉෆෙක්ට් වෙලා තමයි ඔයාලගේ රෙකෝඩින් එක ප්ලේලිස්ට් එකට රෙකෝඩ් වෙන්නේ. ඉතින් ඒක තමයි ඒ සෙටින් එකෙන් කරන්න තියෙන්නේ. ඉතින් පෝස්ට් ට්‍රැක් කියන්නේ ඔයාලට දැන් තේරෙනවා සම්පූර්ණයෙන්ම මේ ඉෆෙක්ට්ස්, එතකොට පෑන් නොබ් එක, එතකොට මෙන්න මේ ෆේඩ් එක, EQ එක, ඒ හැම දෙයකින්ම ඉෆෙක්ට් වෙලා තමයි රෙකෝඩ් වෙන්නේ. ඉතින් ඒක ඔයාලට සරලව තේරෙනවා ඉතින් මොකද්ද මේ පෝස්ට් ට්‍රැක් කියන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ මේන්ලි කතා කරලා තියෙන්නේ ඔඩියෝ රෙකෝඩින් ගැන. ඉතින් FL Studio එක ඇතුළේ තව දේවල් රෙකෝඩ් කරන්න පුළුවන්, ඔයාලට MIDI රෙකෝඩ් කරන්න පුළුවන්, ඔටෝමේෂන් රෙකෝඩ් කරන්න පුළුවන්, ඒ වගේ ගොඩක් දේවල් රෙකෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒව ගැනත් වීඩියෝස් වෙනම ඕන නම් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් මම ඒ ටිකත් කරන්නම්. මම හිතනවා ඔඩියෝ රෙකෝඩින්ග්ස් තමයි ගොඩක් අය ප්‍රශ්නයක් වෙලා ඇත්තේ. මොකද MIDI රෙකෝඩින්ග්ස් එමෙච්චර ලොකු දේවල් නෙවෙයි. ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඔච්චරයි. ජය වේවා.